අයිබෝවන් රොෂාන් සාමාන්‍යයෙන් මට ගොඩක් හම්බ වෙලා තියෙනවා ග්ලිට්ස් පාකිකට එනවා වාහනේ ඉන්ස්පෙක්ෂන් කරගන්න විතරක්. සමහරක් වෙලාවට වාහනයක් අලුතෙන් ගන්න එහෙම නැත්නම් තමන්ගේ වාහනේ විකුණන්න හිතනවා නම් තමන් ටෝටල් රිපෝට් එකක් ලෑස්ති කරගන්නවානේ. රොෂාන් ළඟට ඒ වගේ වාහනයක් ගන්න ආවහම මොනවද අපිට දෙන්න පුළුවන් රිපෝට්ස් වර්ග? රිපෝට්ස් ඇත්තටම දැන් මම පළවෙනි මෙහෙම පටන් ගන්නම්. සමහරක් කස්ටමර්ස්ලා වාහනයක් ගන්න බලාගෙන සමහරක් අය එනවා අරගෙන ඉවරයි ඊට පස්සේ ටයර් චෙක් කරගන්න එනවා. ඔව්. ඒ අතරතුරේ දුවන විකුණන වාහනක් චෙක් කරගන්නත් එනවා. ඔව්. එතකොට අපි සාමාන්‍යයෙන් වාහනයක් ගන්න ගියාම විශේෂයෙන් වැඩිපුරම බලන්නේ බොඩි එක, ස්ට්‍රක්චර් එක, බොඩි එක හොඳට තියෙනවද. එතකොට අපිට ඒ පැත්ත බලන්න පුළුවන් ඇක්සිඩන්ට් ඒ පැත්ත තියෙනද ටච් රිපෝට් එකකින් ඒ පැත්ත බොඩි එක පැත්ත බලන්න. ඒක තමයි ප්‍රධානම දේ. එතකොට අපිට අනිත් හැම දෙයක්ම ගියර් බොක්ස් එකද එන්ජින් එකද ඒවා මාරු කරගන්න හෝ රිපෙයාර් කරගන්න පුළුවන් දේවල් බොඩි එකත් රිපෙයාර් කරන්න පුළුවන්. හැබැයි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා හරියට හදලා තිබුණ නැත්නම් එන්ජින් එකක් යුනිට් එකක් විතර මාරු කරනවා, ගියර් බොක්ස් එකක් යුනිට් එකක් විතර මාරු කරනවා වගේ නෙමෙයි. ඒක ටිකක් අමාරු කාර්යයක් සහ සමහරකට ඒ රිපෙයාර් කරන්න බැරි රේන්ජ් එකෙන් එහාට ගිහිල්ලා නැක තේරුමක් නැහැ. සමහරකට හදන එක. ඒක ඇක්සිඩන්ට් පැත්තෙන් දෙන්න පුළුවන්. ඒක රිපෝට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ස්කෑන් රිපෝට් එකක් දෙනවා. සම්පූර්ණ වාහනේ තියෙන EFI පැත්ත, ABS, එයාබෑග් ඒ වගේ තියෙන හැම පැති වලම තියෙන දැනට ඒ වෙලාවේ තියෙන තත්ත්වයන් ගන්න පුළුවන්. ලයිව් ඒක දේ තියෙන ඩේටාස් ගන්න පුළුවන්. එහෙම අරන් දෙන්න පුළුවන් එකක්. ඊට පස්සේ අපි මැනුවලි බලලා ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා. මේකේ බ්‍රේක් පැඩ්ස් ගෙවිලාද පොර ස්කෑනර් එකට අහු වෙන සමහර පාරිභෝගික තිතන් එනවා ස්කෑන් කරා කිව්වහම මුළු ඔක්කොම අර නිකන් MRI එකට දාලා වගේ මේ අපිට ස්කෑන් කරන්න පුළුවන් පද්ධති තියෙනවා. ඉතින් ඊට එහා shock absorbers, brake pad, wheel bearing ඒවා අපිට මැනුවලි බල චෙක් කරන්න ඕනේ. ඒකට යම්කිසි කාලයක් යනවා. ඒතර අපි එහෙම වෙනම ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් දෙනවා. වාහනේ ඒ කන්ඩිෂන් working moving parts කොහොමද තියෙන්නේ කියන එක. right. එතකොට ඔය රිපෝට්ස් තුනෙන් තමයි දෙන්නේ. ඒකට ප්‍රධාන වැඩි කාලයක් සහ වැඩි අගයක් තියෙන එකක් තමයි ඇක්සිඩන්ට් පැත්තට තියෙන රිපෝට් එක. සාමාන්‍යයෙන් රොෂාන් මෙකැනිකල් රිපෝට් එකක් ඔය එන්ජින් ගියර් බොක්ස් ඒ වගේ රිපෝට් එකක් දෙන්න කීයක් විතර මේ charge එකක් යනවද කස්ටමර්ට? වාහනේත් එක්ක වෙනස් වෙන අපි මෙකැනිකල් රිපෝට් එක රුපියල් 5000කින් තමයි පටන් ගන්නෙ. හරි. එතකොට ඒකෙදී අපිට සාමාන්‍යයෙන් 6කමාරක් දෙකක වගේ කාලයක් යනවා. මොකද අපි රෝද ගලවලා බ්‍රේක් පැඩ් එකේ ඉඳන් එයාර් ෆිල්ටර් එකේ ඉඳන් හැම දෙයක්ම බලලා දෙනවා. මේක විශේෂයෙන් කියන්න ඕනේ. හැබැයි ඒ බලද්දී අපි සමහරක් වෙලාවට අපි හිතමු ගියර් බොක්ස් එකක් කියලා. ගියර් බොක්ස් එකක අපිට ඒ වෙලෙත් අපි ටෙස්ට් ඩ්‍රයිව් කරනවා, ඔයිල් ලීක්ස් බලනවා. කොහොම තියෙන ඒ වෙලෙට තියෙන කන්ඩිෂන් එක ගන්න පුළුවන් සමහරක් කොටස් වල. එතකොට ඒක අපි පාවිච්චියේදී අපි හිතමු ඒ වාහනේ අපි ළඟට චෙක් කරගන්න එනවා. හැබැයි කන්දක් ඇදලා කොහොම දිගට යනකොට ප්‍රශ්නයක් තියෙන එක අපිට අහුවෙන්නේ නැහැ. අපට ස්කෑනර් එකට අහු වෙන්නේ නැති දේවලුත් තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් අපිට ඒ වෙලේ තියෙන ඒ කන්ඩිෂන් එක ගැන කියන්න පුළුවන්. මොකද පාවිච්චි කරපු වාහන සමහරක් වෙලාවට ගොඩක් විකුණන අය කස්ටමර්ස් වර්ග දෙකක් ඉන්නවා. එකක් තියෙන තමන් ආදරය කරපු පාවිච්චි කරපු වාහනේ හරියට හදලා විකුණන ප්‍රයිසක් ඉන්නවා. එහෙම නැත්නම් විකුණන්න ලඟ වුණාම හරියට මේන්ටේන් කරන්නේ නැතුව මොනවා හරි අපි ගියර් බොක්ස් එකක් අතවලා දෙනවා. ඔව්. හරි ඔයිල් ඇටිටියුඩ් එකක් දාලා ඔය මොන හරි ගියර් බොක්ස් එකත් එහෙම රිපෙයාර් එකක්. හැබැයි ඒවා අපිට අහු වෙනවනේ. ඔව්. එහෙම විකුණන ඒවත් තියෙනවා. ඔව්. ඉතින් ඔතෙන්දී විකුණන කෙනයි ගන්න කෙනයි ආවම ආගියුමන්ට්ස් යන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ හරි වැලියු එකක් තියෙන රිපෝට් එකක් ගන්න ඕනේ. අපි ওই රිපෝට් වර්ග තුනම දෙනවා. පාරිභෝගික මහත්තයාට අවශ්‍යතාවය මොකක්ද කියන එක අපි ආවා මෙන්න මේ රිපෝට් තුනක් තියෙනවා කියලා කිව්වම සමහරක් අයට ඔළුවේ තියෙන ස්කෑන් එක විතරයි මට ස්කෑන් එකක් කරලා දෙන්න කියලා කියනවා. ඒ ස්කෑන් එකක් කරා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණ මුළු වාහනේම චෙක් කරනවා කියලා. මම නම් රොෂාන් මල්ලඟට එන හැම කස්ටමර්ටම කියන්නේ මුලින්ම ටච් රිපෝට් එකක් ගන්නම ඕනේ. මොකද ඉන්ජිම ගියර් බොක්ස් එකක් ලක්ෂ 10කින් අලුතෙන්ම දාන්නත් පුළුවන්. අනිත් එක තමයි ඉන්ජිම ගියර් බොක්ස් එකක් කැඩුනොත් වාහනේ නවතින එකනේ වෙන්නේ රොෂාන්. නේද? ඒ කියන්නේ හානියක් වෙන්නේ නැහැනේ ජීවිතේට. හැබැයි වාහනයක බොඩි එකේ ස්ට්‍රක්චර් එකේ ඇදයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් මුකුත් නැතුව වාහනේ පෙරලිලා ඔය දැන් පේනවනේ වාහනවල අනතුරු වලින් කොච්චර ජීවිත හානියක් වෙනවද කියලා. ඉතින් ඒක නිසා මේ ටච් රිපෝට් එක ගත යුතුමයි.
ඒකට අනේක වාරයක් විවිධාකාර වීඩියෝස් කරලා තියෙනවා. ඔබ කොහොමද බේරෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් රුපියල් 12000ක ඉඳලා රුපියල් 20000ක විතර වෙනකන් ටච් රිපෝට් එකේ ගාණ යනවා. රොෂාන් කියනවා මෙකැනිකල් රිපෝට් එකකට රිපෝට්ස් කීපයකට රුපියල් 5000ක විතර ගාණක් යනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් වාහනයක් ගන්න කලින් මේ රිපෝට්ස් තුනම ගත්තොත් රුපියල් 25000ක විතර මුදලකට මේ ටෝටල් කන්ඩිෂන් එක කොහොමද කියන රිපෝට් එක දෙන්න පුළුවන්. ඉතින් අපි පුනා කියන්නේ මේ රිපෝට්ස් නැතුව වාහනයක් ගන්න නම් එපා. මේක අරගෙන ගොඩක් අය කරනවනේ රොෂන් වාහනේ අරගෙන ඇවිල්ලා සල්ලි දීලා අරගෙන රිපෝට් එක ගන්නවා. ඉතින් එතකොට සමහරක් වෙලාවට හදාගන්න බලාගෙනම වෙන්න ඕනේ. හැබැයි අර වගේ ඇක්සිඩන්ට් එකේ ප්‍රශ්නයක් වෙලා වැරදියට හැදුවොත් නම් ඔබ ගොඩක් වෙලාවට සෆර් කරනවා. මොකද ඒක හදන්න ලොකු මුදලක් යනවා. මෙකැනිකල් රිපෙයාර්ස් වලට යන මුදල වගේ නෙමෙයි ඇක්සිඩන්ට් රිපෙයාර් එකකට ගොඩක් මුදලක් යන නිසා. ඉතින් මේ රිපෝට්ස් ගැන අවබෝධය තියලා දුන්නේ වෙන මොකටවත් නෙමෙයි. රිපෝට් එකක් කියන්නේ තෝරා ගැනීමක් නේද? ඉතින් එතකොට මේ රිපෝට් එකකින් මොකද්ද වෙන්නේ? කොහොමද වාහනයක් මිලදී ගන්න කලින් අපි රිපෝට්ස් ගන්න කියන එක තමයි මේ කියලා දුන්නේ. ඒත් එක්කම රොෂාන් දැන් අලුත් වැඩක් කරනවා. අලුතෙන් එන වාහන තියෙනවානේ. ඉතින් ඔන්න දැන් මේ දවස්වල හොගාලා කෝල්ස් එනවා. මොන වගේ වාහනයක්ද ගන්න ඕනේ කියන උපදෙස් ටික දෙනවා. මොකද ලොකු ගණන් නේ වාහන දැන්. ඔව්. ලක්ෂ 70 අඩුම සාමාන්‍ය වැගනාරයකුත් 80න් එහා වගේ 80. ඔව් මොකද අපි ගම්පහ මේ BMW ඒජන්ට් නේ. ඉතින් අපිටත් තියෙනවා කාර්යයක් වාහන විකුණන්න Honda ඒජන්ට් අපි BMW ඒජන්ට් මයික්‍රෝ ඒජන්ට්. ඉතින් මේ වගේ මාදිලි ගොඩක ගම්පහ ඒජන්ට්ස්ලා විදිහට අපි ඉන්නකොට කාලකින් පස්සේ තමයි අලුත් වාහනත් අපි ළඟට වොරන්ටි සර්විස් වලට ඔන්න එන්නේ. සූදානම් අපි ග්ලිට්ස් බාක් කණ්ඩායමම ගම්පහ යක්කලපුරවරේ ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා වොරන්ටි සර්විස් කරන්නත්. ඕන දෙයකට කතා කරන්න අපි ඉන්නවා ඔබ එනකන්. ස්තුතියි යහන් හිටියාට.